සුබම සුබ දවසක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මම ඔබට ආශිර්වාද ගෙනින අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන්ට ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන අතර හොඳයි වෙනද වගේම අද දවසේ දෙවියන්සේගේ වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය පියදෙහිල්ලෙන් ශක්තිමත් කරගෙන යාඥා කාරණා උදෙසා අපි එක්සිත වෙමු. හොඳ මේ රාත්‍රියේ ඔබ සමග බෙදා ගන්නට යනවා ගීතාවලිය පොතේ 90 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 6 වෙනි පදයේ තෙක් සුද්ධ ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. ඔබ මිනිසයා විනාශයට හරවමින් මනුෂ්‍ය පුත්‍රනි හැරී වරේව්‍යව් කියනසේක මක්නිසාද ඔබ ඉදිරියේ අවුරුදු 1000ක් පසු වූ ඊයේ දවසට රායාමයට සමානය ඔබ සැඩපාරකින් මෙන් ඔවුන් ගෙන යනසේක ඔහු නින්දක් මෙන්ය උදේ කාලයේදී ඔහු වැඩෙන්නා වූ තනකොළ සමාන වෙති. උදය ඒවා ශස්ත්‍රීක වෙමින් වැඩි සවස කපනු ලැබ වියලී යයි. මේ ස්ථානය තුළ යම් කාරණාවක් ආත්මනස් ඔබගේ මගේ ආත්මය ටෙලිදරව් කරනවා. මේ ස්ථානයේ ඔබගේ මගේ ජීවිතය ගැන තිබෙන්නා වූ යථාර්ථයේ සත්‍යතාවය දෙවියන් වහන්සේ අපිට එළිදරව් කරනවා. මේ ස්ථානය තුළ කියනවා ඔබ මනුෂ්‍ය විනාශයට හරවමින් මනුෂ්‍ය පුත්‍රයනි හැරී වරෙව්යයි කියනසේ. දෙවියන් වහන්සේ යම් දේවල් මනුෂ්‍යගේ ජීවිතයට ඉඳහැරලා ඒ තුලින් දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට යම් පණිවිඩයක් උන්වහන්සේ එළිදරව් කරනවා. ඔබ දකින්න පෞගිය දවස්වල තිබුණා වූ ඒ ස්වභාවික ව්‍යසනය ගැන ඔබ දන්නවා. එකතන බොහෝ මනුස්සුන්ගේ ජීවිතවලට පණිවිඩ කතා කරා. කවදවත් ජීවිතේ මෙවැනි දෙයක් සිදුවේ යයි නොසිතපු මිනිස්සු බොහෝ ස්ථානවල සිටියා. සමහර මිනිස්සුන්ගේ තිබුණා වූ ඒ මුදල් ඒ පොහොසත්කම් මේ ගෞරවය ඔවුන් හිතුව කවදවත් මේ දේවල් නැති වෙයි කියලා. සමහර මිනිස්සු පුදුම ලෙස ආඩම්බරයෙන් හිටියා. සමහර ජීවල්, සමහර ආයතන, සමහර මුදල්, සමහර දේ. නමුත් මේ දේ තුල දෙවියන් වහන්සේ යම් පණිවිඩයක් ඔබට මට කතා කරනවා. මේ කතාව තුල යම් එළිදරව්වක් දෙවෙන ඔබට මට දෙනවා. හේතුව මේ පොළොව තුල තිබෙන සියලුම දේ తాවකාලිකයි. ඒ සියලුම දේ මේ පොළොව තුල යම් කාලයකට පමණක් සීමා වුණු දේවල් බව. දවසක මේ පොළොවේ අපි රැස් කරපු හැම දෙයක්ම මේ පොළොවේ අපි තියලා අපේ ජීවිතේ අපි නිම කරන දවසක් එන බව. මේ පණිවිඩය තුල ඔබගේ මගේ ජීවිතයට දෙවියන් වහන්සේ එළිදරව් කරා. මේ ස්ථානයේ එකයි කියන්නේ. උන්වහන්සේ සමහර විනාශයන් මිනිසුන්ගේ ජීවිතේ ඉඳී ඉඳහැරලා ඒ තුලින් කියන පසුත් ඇවිලා මා වෙතට හැරියා. හේතුව දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ ජීවිතයේ ඉරණම සැලසුම් කරේ. මනුෂ්‍ය කොයිතරම් කාලයක් ජීවත් වෙනවද, කොයිතරම් කාලයක් මේ පොළොවේ දේවල් අත්පත් කරගෙන කොහොම ජීවිතයද ගත කරන්නේ, කොයි ලෙසද මනුෂ්‍ය මේ පොළොවෙන් සමුගන්නේ කියන කාරණා දන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ කොයි විදියට මේ පොළොවේ කතාව නිම කරයිද අපි දන්නේ. නමුත් උන්වහන්සේ කියනවා ඒ යථාර්ථයේ තේරුම්ගෙන ජීවිතේ ජීවත් වෙන්න කියලා. පස්වෙනි පදයේදී ඔබ සැඩපාරකින් මෙන් ඔවුන් ගෙන යනසේක ඔවුන් නින්දක් මෙන්ය උදේ කාලයේදී ඔහු වැඩෙන්නා වූ තන කොළවලට සමානයි. ස්ථානය තුල කියනවා. උන්වහන්සේ උදාහරණගෙන කියනවා. මනුෂ්‍යගේ ජීවිතය හරියට තන කොළවලට සමානයි. හේතු උදේ ඒවා ශස්ත්‍රීකව වැඩි. සවස කපනු ලැබ වියලිය. හවස් වෙද්දී ඒවා වියලිය. ජීවිතය යම් යථාර්ථයක් මේක තුල කතා කරනවා. ජීවිතේ කෙටි කාලයක් මේ පොළොවේ ජීවත් වෙන්න තිබෙන බව දේ වචනේ තුල පැහැදිලි ඔබට මට කතා කරන තේ නිසා ඔබ තේරුම් ගන්න.
ඔබට දුන්න ජීවිතය ඔබ රැකගන්න. දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වේ ගමන් කරන්න. හේතුව දේ වචනට පැහැදිලිව ඔබගේ මගේ ජීවිතයේ තිබෙනා වූ සත්‍යතාවය ගැඹුර උන්වහන්සේ එළිදරව් කර තිබෙනවා. ඒ එළිදරව් තුළ ඔබගේ මගේ ජීවිතයේ ගමන් කළ යුතුයි. ඒ නිසා උන්වහන්සේ මේ ලෝකෙට ගෙනින්න ඔබට සැලැස්මක් උන්වහන්සේ තුන ඔබ ගැන. තේනම් මේ ලෝකේ ජීවත් වෙන කාලය තුළ ඔබ උන්වහන්සේ කැමති ලෙස ඔබගේ ජීවිතය ඔබ ගෙනියනවා. අන් මනුෂ්‍ය ගැන ඔබ හිතනවා. අන් මනුෂ්‍යන්ට සමාව දෙනවද? අන් මනුෂ්‍යට ඔබ උපකාර කරනවා. අන් මනුෂ්‍යයන් ගැන ඔබ සලකනවද? ඔබ ඔබගෙන් අහන්න. ඔබට යමක් ඔබ දෙවියන් වහන්සේ දුන්නා. මේ වෙලාවේ ඔබ අන් අය වෙනුවෙන් එක කර හේතුව දෙවියන් වහන්සේ මේ සියල්ල දිහා උන්වහන්සේ බලා සිටිනවා. ඒ නිසා මේ රාත්‍රී දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ තිබෙන සත්‍යතාවයේ තිබෙන වූ ගැඹුර එළිදරව් උන්වහන්සේ ඔබට මට දෙනවා. පියාණන් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා පියාණනි. ඔබගේ වචනේ පැහැදිලි ලෙස මනුෂ්‍යගේ ජීවිතයේ මොනවද සිදු වෙන්නේ කියන බව ඔබ ලියා තිබෙන දෙවියන් වහන්සේ නිසා. සෝනේ මේවා තුලින් අපේ ජීවිතය හදාගන්න. මේවා තුලින් අපේ ජීවිතය ගොඩනගා ගන්න. ජීවිතයේ යථාර්ථයේ තේරුම්ගෙන ජීවත් වෙන්න කරුණාව දෙන්න ස්වාමී. අපේ ජීවිතේ ස්වාමී. අපිට වැරදුණු තැන් තිබෙනවා. අපිට මගහැරුණු තැන් තිබෙනවා. ඒවා හදාගන්න. ඔබගේ කරුණාව අපි එකිනෙක කෙනාට තබන්න කියන අතර දෙවියන් වහන්සේ. සෝ අපේ යම් අඩුපාඩුකම් තිබෙනවා. ශුද්ධාත්ම දෙවියන් වහන්සේ මේ රාත්‍රියේ ඔබ වහන්සේ අපිට කතා කරන. ඒවා හදාගන්න. ඒවා තුල සෝ අපේ ජීවිතයේ අවබෝධ කරගෙන ඒ ගමන් කරන ශක්තිය අපි එකිනෙක කෙනාට දෙන්න කියලා මේ රාත්‍රිය අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ඉතින් අද දවසේත් මම යාඥා කරන ඔබ රෝගීන් උදෙසා ඔබ රෝගී කෙනෙක් ඔබ නිවසක ඔබ රෝහලක සිටිනවා නම් ස්වාමීන් වහන්සේ මේ රාත්‍රිය ඔබගේ ජීවිතයේ මත හාස්කම් කරන්ට බැදහිල්ලක ඔබ විශ්වාසයෙන් දෙවියන් වහන්සේ වහල්ලා ගන්න. මේ රාත්‍රියේ දෙවියන් වහන්සේගේ වචනේ ජීවමාන එක දෙමුවත් කඩුවක්. ඒක නැවත හිස් වෙන්නේ නැහැ කියලා වහන්සේගේ වචනේ ලියා තිබෙන ප්‍රකාර පියාණනි දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් හැම ජීවිතයක්ම බාර කරනවා. ඔබගේ දිව්‍යමය සුවය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජීවිත මත දාසන හලෙලුයා රිබෝ සාගලි ග්ලෝරි කලමන්තුරන මන්සේ ඉබ්‍රන සාක්ලි ග්ලෝරි කලබෝ ෂේමය පියාණන් ඔබගේ සුවයාත්මය ඒ ජීවිත මත දාස් කරා පියාණන් හිස් සිර දෙපතුල් දක්වා සීල් වැටමස් ලේ නහන තුල ඔබ වහන්සේ දා කල්වාරි වැගුරව ලේවලින් ඒ ජීවිත මුද්‍රා කරන්න. ඒ ජීවිත මත ඔබගේ සුවයද නිදාස් කරන සාසුත් ඔබ කිව්වේ කසපාරේ ඔබට සුවය දිලිවරක් කියලා පියාණන් දැන් ඔබ වහන්සේ ජීවිත අතගසමින් ආශිර්වාද කරන සාසුතිවන්ත වෙනා පියාණන්. ඒ වගේම අද දවස අපි ඔබට බාර කරනවා. අද දවස විවිධ ලෙස දවස අපිට ගත කරන්න දුනා කරුණාව නිසා සාසුතේ පියාණන්. ඔබ දුන් නොදුන් හැම දෙයකට සාසුතේ පියාණන්. ස්වාමිනී සතුටින් වේදනාවෙන් දුකින් මේ කොයිම ලෙස දවස ගත කරන්න දුන්නා. ඔබ වහන්සේ තවමත් අපිව ජීවත් කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා පියාණන්. ස්වාමිනී රාත්‍රියේ අපි බාර කරන සෝබනින්ද දෙන්න. උදෑසන නැකින අපි එකිනෙක කෙනාට කරුණාව දෙන්න කියලා අපි ඔබගෙන් ආයදෙස් ඉන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වුණා. ආමේන්. බැම කෙන්ටම ජේසු බේටයි. ඔබත් කැමතිනම් අපගේ සුභාරංචි සේවයට හා අනිකුත් සේවාවන් සඳහා වැපිරීමට හා උපකාර කර දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න. WhatsApp 074 254 63 33 යන නම්බරයකට පණිවිඩයක් එවා. ඔබත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට හවුල් උරුමකාරයෙක් වෙන්න. යේසු පිහිටයි.